තිබ්බා ගේම් එක නවත්තනවා කියලා. ඕගොල්ලෝ කියලා තිබ්බ ගේම් එක නවත්තන්න එපා අයියේ ගේම් එක නවත්තන්න එපා යන්න වෙයිද කියලා. සමහර ප්‍රශ්න මත ඒක නවත්තන්න වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් හැමදාම හැමදේම තියෙන්නේ නැහැ නේ බං. ඉතින් සියල්ල අනිත්‍යයි. හරිද? අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් මම බැලුවේ දැන් ඕ ලෙවල් එනවා. හරිද? දැන් හැමෝම ගේම් ගහනවා. දැන් අපේ අයියා හැම ඉස්සරවන් ගේම් ගහපු එක්කෙනෙක් ගැනට දැන් ඌත් ඉතින් කියනවා ගේම් එක නවත්තන්න වැඩක් නැහැ අරකයි මේකයි කියලා. ඉතින් බං උන් අච්චර ගේම් ගහලා අපිට ගේම් නවත්තන්න කියනවා නම් ඉතින් තේරෙනවනේ බං. ඉතින් බං ගේම් ගහුවා කියනවා අපිට සල්ලි හම්බ කරන්න පුළුවන් බෑ කියනවනේ. ඉතින් අමාරුයිනේ බං ගේම් එකෙන් සල්ලි හම්බ කරන්න. ඉතින් බං ඉගෙන ගැනීම ඉතින් බං ඉගෙන ගැනීම අංක එකට දාන්න. ඉගෙන ගන්න තු මේ ලෝකේ දැන් අද සමාජෙ මුකුත් කරන්න වෙනවා. මම අනික මේ ගේම් එක අවුරුදු 5ක් තැන්ට ගහලා ඉතින් ඇති බං මේ පාඩම් කරන්නත් උන බෑනේ බං. ඉතින් ගේම් ගහ ඉඳලා ඉඳලා හරියන්නේ නැහැ. ගේම් ගහවල ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැ. සාර්ථක කරගන්න පුළුවන්. ඒ ඉතින් අපිට ඒ තරමට හදාගන්න ප්ලේයින් නැහැ නේ බං. මේ ඉතින් බං ගේම් එක නවත්තන්න කාලයක් එනවනේ. ඉතින් අපි මැරෙනකම්ම ගේම් ගහන්න කියලා ඒ වගේ බලමු. උඹලා කියවා මම මේ කරන්නේ හරි දේද වැරදි දේද? ගේම් එක නවත්තන්න එපාද? නවත්තන්න උඹලා දාපන් කමෙන්ට්. හරිද? මට හිතා ගන්න බෑ වන් දැන්. ඉතින් ගේම් එකක් කියලා ඉතින් කොච්චරටම අපි ඇඩික්ට් වෙන්න ඕනේ නෑනේ බං. බලමු. මම ඉතින් දැන් පන්ති දැන් ක්ලාස් ගිහිනකොට මට channel එකට දාන්න වීඩියෝ දාන්න වෙලාවකුත් නැති වෙයි. බොහෝ දුරට මේ සෙනසුරාදා ඉරිදා නම් මට වීඩියෝ දාන්න පුළුවන් වෙයි බං. සෙනසුරාදා ඉරිදාට නම් මම ෆ්‍රී. ඇත්තම කිව්වොත් අනිත් හැම දවසකම ක්ලාස් ඉස්කෝලේ ඔක්කොමත් එක්ක බෑනේ බං. ඉස්කෝලවල පන්තිත් දානවා ඒ අස්සෙන් රෙද්ද. ඌවත් එක්ක බෑ බං මුකුත් කරන්න දැන්. බලමු. කට්ටිය මේ උඹලා දාන්න එපා. ඊමයි ගේම් එක නවත්තලා ඇරිත් වල දාන්න එපා. මේ කවුන්ට් එකෙන් මම ඇරෙන්නේ තව කට්ටිය ගන්නවා. තව කට්ටිය කියන්නේ එක්කෙනෙක් ගහන්නේ. එලොන් කියලා යාළුවෙක් ගහනවා. මේ ඌ ටිකක් ගහනවා බං. අතු මම ගහනවා. මම බැලුවේ දවසට පැයක් හෝ පැය එකමාරක් වගේ ගහන්න තමයි. වැඩි ගහන වැඩ නෑ නේ. ඉතින් නැත්තම් මට ඉස්කෝල වැඩේ මා ක්ලාස් වැඩේ පොඩි කරන්න බැරි වෙනවා. නැත්තම් ටයිම් මදි වෙනවා. ඕවා කරලා පාඩම් ගන්න ගියාට පස්සේ මට පිස්සු හැදෙනවා. යාළුවෝ මේ මොකක්ද තව දෙයක් කියන්න දී උඹලාට. මම ලයිව් දානවා හැබැයි මේ මොකද මම දැන් මට වීඩියෝ දාන්න ටයිම් නැති වෙනවානේ. දැන් මම දවසට පැයකමාරක් විතර ගේම් ගහන ටිකේ ලයිව් දාන්න. නැත්තම් බං මට දාන්න YouTube එකට දාන්න වීඩියෝ එකක් උන්න තියෙනකොට හරිනේ බං. නැත්තම් පප්පට තිරිවේ මට. channel එකේ reach එකත් බින්දුවට උඹයි. මේ කට්ටිය මේ උඹලට කියන්න තියෙන්නේ මොකද්ද? O level එහෙම ළඟ එනවා නම් ගේම් එක ගහන්න එපා බං. ඉගෙනීම අංක එකට දාලා පාඩම් කරපන් බං. නැත්තම් ගෙදර මිනිස්සු හම්බ කරන එහෙම අපරාධනේ බං. උඹලා පාඩම් කරපන්. පාඩම් කරලා ගේම් ගහපන්. ගේම් එක තවතර පැයක් දෙයක් ගහුවා මැදිනේ බං. ඕනම දෙයක් ඕනට ඕනෙම නැහැ. මට ඉතින් කියන්න විතරයි පුළුවන්. කරන එක උඹලා වැඩක් ඉතින් කරන්න දෙයක් නැහැ. උඹලා ඉතින් කරපන් කරනවා නම් මං කිව්ව මගේ මතේ. හරිද? මේ උඹලා කරන දෙයක් කරගන්න ඉතින් මම නම් කියන්නේ කිනගිනීම අංක එකට දාන්නේ කොහොමද? දැන් ගෙදර මිනිස්සු එහෙම කන්න බොන්න අමාරුවෙන් හම්බ කරනත් ඉතින් නේද? බෑනේ බං. ඉතින් ඒගොල්ලන්ට තමාරු කාලේ අපි කොහොමද බං ඉතින් ගේම් එක ගහ ඉඳලා හරියන්නේත් නැහැ. මේ අන්න ඒකයි සීන් එක. ඉතින් කරන්න දෙයක් නැහැ. මේ ගොඩක් උන් අහලා තිබ්බයි ගේම් එක නවත්තන්න කියලා. ඕක තමයි ඉතින් ගේම් එක නවත්තන්න හේතුව. ගේම් එක නවත්තනවා කියන්නේ ඉතින් ගහනවා පැයකමාරක් වගේ තමයි. ඒත් ඉතින් වැඩි වෙන්නේ නැහැ. නිවවුරු දවසට නම් පැයකමාර පැය දෙකක් විතර වෙයි. එච්චරයි බං. ඕක තමයි ඉතින් බං මං ගේම් එක අඩු ගන්න හේතුව. ඉතින්
එහෙනම් කට්ටිය පරිස්සමට ඉන්න. අද එහෙනම් මම මේ වීඩියෝ එක එඩිට් කරනවා. කට්ටියන වෙලගිරි උස්සරණයි අන්තිමට හිටපු කට්ටියලා අතරේ බයි.